වශයෙන් වීඩියෝ channel එකක් පටන් ගන්නවා Abex Academy කියලා. අපේ මේ වීඩියෝ channel එකකින් බලාපොරොත්තු වෙන ලංකාවේ දැනුම පිපාසයේ තියෙන සියලුම දෙනාට ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණික දැනුම විෂය කරුණු ඒ සියලු දේ කැටගරයිස් කරලා නියමාකාරයෙන්ම ඔබට ලබා දෙන්න. ඇත්තටම අපිට නියම සුවිශේෂී රිසර්ච් ටීම් එකක් ඉන්නවා. මේ නිරන්තරයෙන් තොරතුරු හොයාගෙන යනවා. නිරන්තරයෙන් පොත්පත් කියවනවා, අත්දැකීම් සැලසෙනවා, වීඩියෝස් නරඹනවා, ආටිකල්ස් කියවනවා. මේ පිළිබඳ ලබා ගන්න සියලු විෂය කරුණු තාක්ෂණික දැනුම පිළිබඳ ලබා ගන්න ඒ සියලු කරුණු නියමාකාරයෙන් කැටගරයිස් කරලා ඔබ වෙත ගෙන එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ නාලිකාව තුලින් පාසල් විෂය නිර්දේශය කවර් කරනවා. පාසල් විෂය නිර්දේශයෙන් සියලු කොටස් අපි මෙම නාලිකාව කරා ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඒ විතරක් නෙමෙයි පාසල් විෂය නිර්දේශයේ අපේ දරුවන් ඉගෙන ගන්නා දේවල් කොහොමද සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය භාවිතාව යොදා ගන්න කියන එකත් අපි කියා දෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ වෙනකොට ලෝකේ ලොකු ඊරා එකක් නිර්මාණය වෙනවා. AI ඊරා එක කියලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඇත්තටම මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන සංකල්පයෙන් අනාගතයේ ලෝකේ අපිට එන්න තියෙන අභියෝග වලට අපේ ජනතාව අපේ අනාගත පරපුර සූදානම්ද. එතකොට අපි මේ පිටවල නිරන්තරයෙන් සොයා බලනවා, නිරන්තරයෙන් රිසර්ච් කරනවා. අපි කොහොමද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන සංකල්පය යටතේ ලෝකේ පවතින ලෝකේ එන්න තියෙන ප්‍රවණතාවලට අපේ ජනතාව අපේ දරුවන් මුහුණ දෙන්න. අපි කොහොමද එන අභියෝග වලට මුහුණ දෙන්න. අපි කොහොමද ඒවා අපේ ජන ජීවිතයට භාවිතාව යොදා ගන්න. උදාහරණයක් විදිහට ව්‍යාපාරිකයෙක් කොහොමද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල තියෙන බොට් ටෙක්නොලොජි එක එයාගේ ව්‍යාපාරයට යොදා ගන්න. එතකොට කොහොමද අපේ කුඩා දරුවෙක් අධ්‍යයන කටයුතු වලට බොට් ටෙක්නොලොජි යොදා ගන්න. කොහොමද රොබෝටික් ටෙක්නොලොජි අනාගතේ යොදා ගන්න. කොහොමද අපි මේ සියලු දේ කරන්නේ. කොහොමද පොඩි බොට් කෙනෙක් ලියාගන්නේ. කොහොමද අපි අපේ ප්‍රොඩක්ෂන් මොඩල් එක කොහොමද අපේ නිෂ්පාදන මොඩියුල් එක කොහොමද බොට් ටෙක්නොලොජි නැත්නම් රොබෝටික් ටෙක්නොලොජි එකකින් පණ ගන්නවද. ඒ සියලු කරුණු පිළිබඳ අපි හොයා බලනවා. අපි ඔබ වෙත ඒ තොරතුරු ලබාගෙන දෙනවා නිරන්තරයෙන් පිළිවෙලට ඉතා සරලව. ඉතින් දයාවල හිතවතුනි ඔබ අපේ channel එකත් එක්ක රැඳී සිටින්න, අපිව subscribe කරන්න, නිරන්තරයෙන් අප පිළිබඳ සොයා බලන්න, අපේ වීඩියෝස් නරඹන්න. ඉතින් එහෙනම් ඔබ සමග ජය වේවා කියමින් මම නවතිනවා.